සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ ලියාෂා ප්ලාන් නර්සරි වෙතින් මම අද හිතුවා මගේ ගෙදර තියෙන මල් ගස් ටිකක් ඔයාලට පෙන්නන්න. ඉතින් මම හරි ලස්සනට මට පුළුවන් විදියට ලස්සනට හදාගෙන තියෙනවා පුංචි පුංචි පැල ටිකක්. ඉතින් මම හිතනවා මම වගේම ඔයාලත් ගෙදර ලස්සනට මේ විදිහට පැල හදා ගන්න කට්ටිය වෙන්න ඇති. මම ගොඩාක් කැමති මේ ඩුබායි රෝස වලට. ඒවායේ පාට හරිම ලස්සනයි මල්. එක එක පාට හැදුනම ගොඩාක්ම ලස්සනයි. ඉතින් මේ බලන්නකෝ. මේ තමයි වින්කා. වින්කා කියන්නේ හැමදාම මල් තියෙන ගහක්නේ. ඉතින් මං ඒ වර්ගයටත් ගොඩාක් ආසයි. ඒ වගේම මේ තියෙන්නේ මැලේසියන් පිච්ච. මල් පොට්ටු ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න යාළුවනේ. මල් පොට්ටු ඇවිල්ලා තියෙන්නේ මේ ගහ පිරෙන්න මල් එනවා. එතකොට හරි ලස්සනක් තියෙන්නේ මිදුලට. මේ විදිහට මම ওই ඩුබායි රෝස හිටවගෙන තියෙනවා. මේ බලන්නකෝ මේ වගේ මල් එහෙම ඇවිල්ලා තියෙනවා ලස්සනට. මේ විදිහට හිටවගෙන තියෙනවා. මේ ටයර් වලත් මං හිටවලා තියෙනවා. මම මෙහෙම පෙන්නන්නේ ඔයාලටත් පොඩි අදහසක් ගන්න මල් පැල හිටව ගන්න. මේකේ පාට දෙකක් තියෙනවා යාළුවනේ. එකක් සුදු පාට, අනිත් එක දම් පාට. මේ බලන්නක ලස්සන මල් මෙහෙම මේ විදියට තියෙනවා. ඕන් කොච්චි ගහකුත් තියෙනවා. ලස්සනට කොච්චි හැදිලා. මේ මගේ ලස්සන තවත් රෝස ගහ. මේ බලන්නකෝ. කොච්චර ලස්සනද කියලා. ඉතින් මං හරි ආසයි මේ විදිහට පැල හදාගෙන මේ වගේ මෙහෙම තියාගන්න. ඉතින් උදේට එහෙම දකින්නකොට පුදුම ලස්සනක් තියෙන්නේ. මම ඉතින් ගොඩක් වෙලාවට ගෙදර දරුවෝන්ගේ වැඩත් ඉවර වුණාට පස්සේ රැඳෙන්නේ මෙව්වත් එක්කම තමයි. ඉතින් මං හරි ආසයි මෙහෙම ලස්සනට මල් හදාගෙන මේ විදිහේ ඇහැට හරි ප්‍රියමනාපයි. ඉතින් මේ විදිහට ලස්සන වර්ග හදාගෙන තියාගෙන ඉන්නවා. වැඩිපුර තියෙන ගස් වලිනුත් ඔයාලට ඉතින් මට පුළුවන් විදියට මම ඔයාලට දෙනවා. මේ බලන්නකෝ ලස්සන. හරිම ලස්සනට තියෙනවා. මේ විදිහේ මේකේ මල් නෑ දැන්. මල් තියෙන කාලෙට දම් පාට හරිම ලස්සනයි මල්. මේ බලන්නකො මේකේ මල් ගොඩ හරිම ලස්සනට තියෙනවා. මේ විදිහට මම හදාගෙන ඉන්නවා. මේ බලන්නකො කොච්චර ලස්සනද කියලා. චූටි මල් හැදෙනවා මාරම ඇහැට ප්‍රියමනාපයි. ඉතින් කුරුල්ලොත් කෑ ගහනවා. හරි ලස්සනයි මෙහෙම දැක්කහම. ඉතින් මේ විදියට හදාගන්න පුළුවන් ඔයාලටත් ගෙදර ලස්සනට. කුරුල්ලෝ කෑ ගහනවා. හරිම ලස්සනක් තියෙන්නේ. මේ මම ඊයේ හදාගත්තා ඩුබායි රෝස ටිකක් හිටව ගන්න. ඉතින් මේ විදියට හිටවුවම මේ වගේ මල් හැදුනම පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ක්‍රෝටන් වර්ග. එතන තියෙන්නේ ක්‍රෝටන් වර්ගම විතරයි. මේ විදිහේ ලස්සනට ඔය මම හදාගෙන තියාගෙන ඉන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එකයි. මේ ප්ලාන්ට් එකයි මට එව්වේ අපේ අප්සරා අක්කි නැචරල් වයිබ් එකේ. එයාට ගොඩාක් ස්තුතියි මට මේ පැල දුන්නට. එයා මට ඒක දීලා වත්ත ලස්සනට නංගි තියා ගන්නවනේ ඔයා කියලා මට එයා ඒක එවලා තිබ්බා. එයාට ගොඩාක් ස්තුතියි.
මේ මගේ දිය කූඩුළු. ඒවට නම් මොකක් හරි ඕන් ලෙඩක් ඇවිල්ලා වැස්සක් වැස්සනේ. ඉතින් දිය කූඩුළු වර්ග පාට 10ක් විතර දැනට මං ගාව තියෙනවා. මේ ඒපිෂියා පැන්චෙක්. ආය අලුත් එකක් හැදුවා යාළුවනේ මේ බලන්නකෝ. මේක ඔයාලත් බලලා අදහසක් ගන්න. මේ විදිහට හිටෙවුවා විතරයි තාම. මල් හැදෙන දවස්වලට මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් කොච්චර ලස්සනද කියලා. ওই විදිහට තමයි ඉතින් මම හදාගෙන තියෙන්නේ. මේ ලිප්ස්ටික් පැන්චෙක්. එයාටත් මම හරි ආදරෙයි. ඉතින් ඔය ඉන්නේ ඔක්කොම ලිප්ස්ටික් අය තමයි. මං හරි ආසයි මෙහෙම මල් හදන්න. පුළුවන් විදියට ඉතින් පුළුවන් උපරිමයෙන් හදා ගන්නවා ලස්සනට. ඉතින් මගේ channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මට පුළුවන් විදියට පුංචි වීඩියෝ අරන් එන්නම් ඔයාලට. ඉතින් මාත් එක්ක රැඳී හිටියාට ඔයාලට ගොඩාක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.